ඊළඟට තියෙන ප්‍රතික්‍රියා හතරම ටිකක් විතර එක වගේ. ඒ කියන්නේ අපිට පුළුවන් මේ ඩයසෝනියම්ගේ N2 ඔය කොටස වෙනුවට එක එක ඒවා සෙට් කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ළමයි ඔතන ඔය N2 කියලා තියෙන ඩයසෝනියම් කොටස ගලවලා ඔතෙන්ද Cl එකක් සෙට් කරන්න විදිහක් තියෙනවා. ඔතෙන්ද Br එකක් සෙට් කරන්න විදිහක් තියෙනවා. ඔතෙන්ද I එකක් සෙට් කරන්න විදිහක් තියෙනවා. එතනින්ම ප්‍රතික්‍රියා තුනක් හරි. එර්නම තව CN එකක් සෙට් කරන්නත් විදිහක් තියෙනවා. සයනයිඩ් එකක් දාන්නත් විදිහක් තියෙනවා. දැන් ඔතනින්ම අර N2 එක අයින් කර කර වෙන වෙනම දානවා. මේකත් ඇත්තටම එහෙම තමයි. මේකෙත් N2 එක අයින් වෙලා OH එකක් එනවා වගේ එකක් වෙන්නේ. ඒතර මේ ප්‍රතික්‍රියා වලට අපි නිකන් කියනවා ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා කියලා. මේ තව එකක් එන්න තියෙනවා. කොහොමද මේ ඔක්කොටම කියන්නේ ප්‍රතිස්ථාපන. මොකද N2 කියන කොටස ගැලවිලා වෙන එක්කෙනෙක් එනවා. අර සාමාන්‍ය විදිහට මේවට ඉලෙක්ට්‍රොෆිලික් ආදේශ නම් ඒ සාම්ප්‍රදායික නම් නෙවෙයි මේවට දෙන්නේ. මේගොල්ලෝ එහෙම වර්ග කරන්නේ නැහැ. මේගොල්ලෝ වෙනම අලුත්ම જાතියක් විදිහට අපි ගන්නෙ ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා කියලා තමයි මේවට කියන්නේ. ඇයි හැම එකෙම වෙන්නේ මේක ගිහින් වෙන මොකක් හරි කැලලක් එන එක. තව එකක් තියෙනවා කියලා දෙන්නේ. ඒකත් ඒ වගේ තමයි. කොහොමද මේ එක එකට මොනවද අපි දාන්න ඕනේ කියන එක තමයි දැන් බලන්න තියෙන්නේ. ඒක නම් ටිකක් මේ මතක තියාගන්න වෙනවා. ඒ කියන්නේ මේක Cl එකක් කරන ළමයි අපිට දාන්න පුළුවන් එකක් තමයි CuCl දාන්න පුළුවන්. CuCl දාන්නවා වෙනුවට ඕනනම් මෙහෙමත් පුළුවන්. CuCl දාන්නේ නැතුව ඕනනම් කොපර් සමග HCl දැම්මත් හරි. CuCl උතවලන්නේ නැහැ, කොපර් සමග HCl උතවලන්නේ නැහැ. Br කරගන්නත් එහෙමයි. CuBr පුළුවන්. එහෙම නැත්තම් කොපර් සමග HBr උත් පුළුවන්. ඒ දෙකෙන් ඕන එකක් අවුලක් නැහැ. දැන් එතකොට ඕගලන්ට Ki වලට හිතෙන එකක් තියෙනවනේ රටාව අනුව. ඒක වැරදි. ඒකට Ki නෙමෙයි I එකක් හදාගන්න දානවනේ Ki කෙලින්. හරි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් දැන් රටාවට හිතුවොත් එහෙම CuI එක්ක නැත්තම් කොපර් සමග HI ඕගොන හිතෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒක අద్භූත විදිහකට එකපාර ඒ අරා වගේ එක වෙන්නේ නැහැ. Ki දාගෙන විතරයි ওই වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර ඒක පොඩ්ඩක් වෙනම මතක තියාගන්න ඕනේ. Cn එක සෙට් කරගන්න CuCN. මේකටත් කොපර් සමග HCN කියන එක රිසෝස් බුක් එකේ දීලා නැහැ. ඇත්තට මේක වෙනවා කොපර් සමග HCN දැම්මත් ඒත් අවදානමක් ගන්න ඕනේ නැහනේ. CuCN විතරක් ලියන්න. කොපර් සමග HCN උත් වැරදි නෙවෙයි. නමුත් අර මෙහෙම තමයි දීලා තියෙන්නේ. අපි ඒකම ලියමු. අරගොල්ලන්ගේ මේ දෙකම ගානේ දීලා තියෙනවා. මේගොල්ලන්ගේමයි මේකේ දීලා නැහැ. ඒ නිසා අපි ඕක විතරක් ලියමු. නිකන් අවදානමක් ගන්න ඕනේ නැහැ.